කොහොමද ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කඩේ රසටම ගෙදරදී බිත්තර රොටි හදමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරගෙනම යන්න. අපි බලමු මේ බිත්තර රොටි එක හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා. මම අරගෙන තියෙනවා බිත්තර 3ක්, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැන්දක්. තව මම අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 200ක්. ඒ වගේම උකු පොල් කිරි කෝප්පයකුත් අපිට ඕන වෙනවා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා ලීක්ස් කොළ 2-3ක්, පොඩි කැරට් අලයක්, කරපිංචා සහ පොඩියට කපාගත්ත රතු ලුණු ගෙඩි 5ක්. අපි දැන් බලමු කොහොමද මේ බිත්තර රොටි එක හදාගන්නේ කියලා. මුලින්ම මම ලුණු තේ හැඳි භාගෙන් ලුණු තේ හැඳි කාලක් මේ විදිහට පාන් පිටියකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගමු. ඊට පස්සේ මම උකු පොල් කිරි ටික ටික එකතු කරලා දියාරු බටර් එකක් හදාගන්නවා. මේ විදිහට පොල් කිරි ටික ටික එකතු කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ වගේ දියාරු බටර් එකක් තමයි අපි හදාගන්න ඕන. ඊට පස්සේ අපි බිත්තර එකට ලීක්ස් ටික, කැරට් ටික, කරපිංචා ටික සහ රතු ලුණු ටික එකතු කරගමු. ඊට පස්සේ මම කෑලි මිරිස් ටික, ගම්බිරිස් ටික සහ ඉතුරු ලුණු ටිකත් එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳට වික්ස් එකකින් කලවම් කරගමු. දැන් මම පෑන් එක ලිපේ තියලා ඒකට අපි හදාගත්ත පාන් පිටි මිශ්‍රණයෙන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේ විදියට පෑන් එක වටේටම මිශ්‍රණය තුනී කරගන්න. දැන් අපි හදාගත්ත බිත්තර මිශ්‍රණයෙන් ටිකක් මේ විදියට රොටි උඩට දාගමු. දැන් වීඩියෝ එකේ පේන විදියට හතර පැත්තම මේ විදියට නවා ගන්න. හතර පැත්තම නවා ගත්තට පස්සේ අපි අඩු ගින්දරේ රොටිය දෙපැත්තම පුච්ච ගමු. ඒ විදියට මම තව බිත්තර රොටි එකක් ඔයාලට හදලා පෙන්වන්නම්. ඉතින් මේ විදියට කඩේ රසටම බිත්තර රොටි ගෙදරදී ඔයාලා හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. හැමෝටම සුබ දවසක්.